Welcome to my YouTube channel සිතුවැන් මලියම්මා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා මම සමාජයේ බොහෝ දුරට වැඩි වශයෙන් දකින දෙයක් ගැන. අපි සමහර තරුණ ළමයි ඉන්න O level විභාගේ ෆේල් වුණාද? A level විභාගේ ෆේල් වුණාද? තමන්ගේ ජීවිතේ තමන්ගේ හිත ඇතුළේ තමන්ගේ මේ කය ඇතුළේ තියෙන ශක්තියින් හඳුනා නොගෙන තමන්ට පුළුවන් හැකියාවන් හඳුනාගෙන කෙලින්මම ඇඟලුම් කම්හල් වල සේවයට සේවිකාවක් විදිහට සේවකෙක් විදිහට යන්නේ තීරණය කරලා මුළු ජීවිත කාලෙම ඒව වෙනුවෙන් කැප කරලා අඩුපාඩියක් ලබාගෙන ජීවිත කාලෙම ඔන්න ඔහේ ඒ ජීවිතය ගත කරමින් ඉන්නවා. නමුත් එහෙම වෙන්න ඕනද? ඔයාලා සමහරක් විට මගේ මේ වීඩියෝ එක මම මේ කියන අය බලනවා වෙන්නත් පුළුවන්. මොහොතක් සිතන්න. ඔයාගේ ඇඟේ ඔයාට අධ්‍යාපනයේ පැත්තෙන් ඉදිරියට යන්න ශක්තියක් නැතිවට ඔයාගේ ඇඟ ඇතුලේ වෙන තව දක්ෂතා තියෙන්න පුළුවන්. ඒක නිසා සොයා බලන්න මේ සමාජය දෙස ඉතා විතක්ෂණ බුද්ධියට බලන්න. ඔයාලට අධ්‍යාපන පැත්තේ ඉස්සරහට යන්න බැන්න අද කාලේ හැම ප්‍රදේශයකම ඉස්සෙල්ලා පැවතිලා පවතින බලන්න තරුණ සේවා සභා, වෘත්තීය පුහුණු පාසල් කොතරම්නම් තියෙනවද? ඒවයි පෙදරේරු වෘත්තීය පවා ඉතා ක්‍රමවත්ව ගන්නවනවා. ඒ වගේ කම්පියුටර් කෝසස්, රූපලාවන්‍ය කෝසස්, විශේෂයෙන් හොටෙල් කෝසස්, ඊළඟට වෘත්තීය පුහුණු කාර්මික මේවා ඇතුළත තව තියෙන මෝටර් මෙකැනික් කෝස්, AC කෝස්, ඒ වගේම ට්‍රේනින් නර්සින් කෝස් මේ වගේ විශාල ප්‍රමාණයක කෝසස් ඒ ආයතනයන් තුළ රාජ්‍ය ආයතන තුළ නොමිලේ පවත්වනවා. ඉතින් ඔයාලා ඒ වගේ දෙයකට යොමු වෙන්න තමන්ගේ ජීවිතේ ඒ තුලින් හදාගන්න ඉස්සරහට යන්න පුළුවන්කම තියෙද්දි අර වගේ තමන්ගේ ජීවිතේ අනාගතේ ජී කරගන්න ඕනේද කියන දේ ඔයාලා මොහොතකට සිතන්න. ඒ වගේම තමයි සාමාන්‍ය සුළු තමන්ට හැකියාවට පවතින සුළු ගණන් වලට සමහර කාලට තියෙනවා අවුරුදු 3 හෙද පුහුණු ආයතන ඒවයි ගියත් සමන්ගේ ලස්සනට සමාජයේ කැපී පෙනෙන සුන්දර යුවතියක් තරුණයෙක් විදිහට කැපී පෙනෙන්න පුළුවන් ඒ වගේ ජොබ් එකක් කරද්දී ඉතින් මම කියන්නේ මේව ගැන දැනුවත් වෙන්න තමන්ගේ අනාගතේ ලස්සන කරගන්න. ඒ වගේම තමයි අපේ සමහර තරුණියන් තමන් ආදර සම්බන්ධතා වලින් පෙරදුනහම ඒ ගැන හිතා දුක් වේවි අඬා ඔහේ ඉන්න. තව මම දකින දෙයක් තමයි සමහර YouTube එකේ විරහ සින්දු අහනවා. මේකේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා තමන්ගේ අර ජීවිතයේ සියලුම හැර ටික අරක ලියන තව කෙනෙක් ටික අනේ පව් ඔයාට හරියන්න ඕනේ කියලා කමෙන්ට් දාගන්න හිම කමෙන්ට් සෙක්ෂන් එකේ තමන්ගේ පෞද්ගලික ජීවිතේ හැමදේම දාන්න එපා. මම කියන්නම් ඔයාලට දෙයක්. ඔයාගේ හිතට එන මේ විරහ ඒ දුක හිතන නිසා ආදර නිසා ඇතිවෙන හැඟීම් අකුරු කරන්න YouTube එකේ ෂෝට් වීඩියෝ channel එකක් ක්‍රියේටිව් කරගන්න. ඔයාගේ හිතට එන ලස්සන සිතිවිලි අදහස් ඒක ඇතුලේ ෂෝට් වීඩියෝ විදියට අකුරු කරලා ඒවට songs එකතු කරලා අප්ලෝඩ් කරන්න. සමහරක් විට ඔයාගේ ජීවිතේ ඉතනින් ලස්සනට දිනන්න ලස්සන අනාගතයක් වාර ලබා ගන්න ඉතනින් පුළුවන් හිතන්න මම මේ කියන දේවල් තව තවත් හිතලා ක්‍රියේටිව් විදිහට තමන්ගේ ජීවිතේ දිනන්න උත්සාහ කරන්න. තමන්ගේ හිතේ තියෙන ශක්තිය, තමන්ගේ ඇඟේ තියෙන ශක්තිය තමන් අඳුනාගෙන තමන්ගේ ජීවිතේ හැඩගස්සන තමන්ගේ ගෙදර සහෝදරයෝ, අම්මා තාත්තා වටපිටා නෑදෑයෝ ඔයාට ඒ දේ හරියන්නේ ඒක මේක කරොත් හොඳයි. ඒ කීන දේවල් තමන් කවදාවත් හිතර ගන්න එපා. තමන්ගේ හිතට එකඟව නිවැරදි දේ තමන් කරන්න. අනුන් කියන කරන දේවල් තමන් කිසිම හේතුවක් නිසා තමන්ගේ ඔලුවට දාගෙන තමන්ගේ ජීවිතේ අඳුරු කරගන්න එපා. එක හිතින් අධිෂ්ඨාන කරගෙන තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. අද සමාජයේ තමන්ට දෙපයින් හිට ගන්නට වඩා වට්ටන පිරිස තමයි බොහොමත් වැඩි. අන්නේ අයව තමන්ගේ තීක්ෂණ බුද්ධියෙන් අඳුරාගෙන තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. අද අපේ ශ්‍රී ලංකාවේ තත්ත්වෙත් එක්ක ජීවත් වෙන්න නම් අපේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ අපේ රජයේ විසින් ඕන් තරම් එක අධ්‍යාපන ආයතන මෙච්චරක් මේ රටේ දරුවෝ වෙනුවෙන් හදලා තියෙන්නේ ඒ වැයින්
තමන්ට උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් ඒ දේවල් ගැන Google හරහා සර්ච් කරලා හරි කමක් YouTube එකෙන් බලලා හරි කමක් ඒ තියෙන කෝසස් වලට යොමු වෙලා තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න. මේ වීඩියෝ ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේ කියන දේ හරිනම් ඇත්ත නම් තව අයට බලන්න ෂෙයා කරන්න. Thank you watching my video.